අනුකම්පාවෙන් ඔබට මේ කියන්නේ. මෙතනින් ගැලවෙන්න. ඔය කෝච්චියේ ඉන්න එපා. ඔබට අවුරුදු 60 වෙනකොට පින්වතුනි ඔබට ඔය දොර අරගන්න ශක්තිය නැති වෙයි. ආයි ඕක ගිහිල්ලා උඩ එනකොට අර ස්පීකර් එක නැහැ. මේ කල්ප 91ටම බුදවරු 7-9යි මේ ලෝකේ පහළ වුණේ. ඇඟ හිරි වැටිලා යන්නේ නැද්ද ඔබගේ? ඒත් ඔබට හිතෙනවද මමයි ලෝකෙට මුදුන මම ලොක්කා වගේ ඉන්න ඕනේ මේ පිරිස අතරේ කියලා? ඒ බුදවරු 7-9ගෙම 4-9ක්ම මේ මහා භද්‍ර කල්පේ පහළ වුණේ. ඒ කියන්නේ කල්ප 90කට බුදවරු 3-9යි ලෝකේ පහළ වෙලා තියෙන පින්වතුනි මගේ ඇඟ නම් හිරි වැටිලා යනවා. මොකද්ද මේ ඔබ කරගන්න හදන්නේ? මේ ඔබ මේ අතහැරලා යන්න හදන්නේ මොකද්ද මේ? තථාගතයන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ තියෙන ස්වභාවයක් නේ. මේ මොන අපරාධයක්ද ඔබ කරගන්න හදන්නේ? ඔය අවුරුදු මේ කෝච්චිය නවත්තලා තියෙන අවුරුදු 60 තමයි පින්වතුනි ඔබ ජීවත් වෙන මනුස්ස ජීවිතේ. ඔය කෝච්චිය අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් ආපු කාලේ තමයි පින්වතුනි ඔබ සතර අපායේ හිටියේ. කරුමෙට ඔබ උඩට එනකොට ඔබට සතර අපායේ තිබිච්ච ඒවා මතක නැහැ. ඊට පස්සේ ඒක ඇතුළේ හිටපු අසත්පුරුෂයෝ පෙන්නු අර ටික අන්න බලාගෙන ජොලියේ හිටපල්ලා. ඔබ දැන් ජීවිතේ අවුරුදු 50ක් 40ක් 20ක් 30ක් 60ක් ඔබ කෝච්චිය ඇතුලේ ඔබ අරක දිහා බලාගෙන ඉන්නවා. ඔබ ෆිල්ම් කොච්චර බලන්නේ නැද්ද? ඔබ සින්දු කොච්චර අහන්නේ නැද්ද? ඔබ බලාගෙන හිටියා. මේ කෝච්චියේම ආපු කෙනෙක් කාලයකට කලින් ස්වකීය ඥාණයම පාවිච්චි කරගෙන මේ කෝච්චියේ දොර ඇරියා. එක්කෙනෙක් ඇරියා ඇරපු විදිහ හොඳට දැනගෙන. තව කෙනෙක් ස්වකීය ඥාණයෙන් ඇරියා. හැබැයි ඇරපු විදිහ හරියට දැනගෙන නෙමෙයි. හැබැයි දොර ඇරියා. තව පිරිසක් මුලින්ම අරපු කෙනාගෙන් හොඳට දැනගෙන අරපු කෙනාගෙන් අහගත්තා. කවුද පින්වතුනි නම් ඕක දැනගෙන අරපු උත්තමයා?